ආයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මහි ප්‍රොපර්ටි YouTube channel එකට. ඉතින් මහි ප්‍රොපර්ටි ඉතින් අපි අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ රුවන්වැල්ල නිට්ටඹුව පාරේ ඉඳන් අතුරු කාපට් මාර්ගයක පිහිටලා තියෙන අක්කර පහමාරක නිවසක් නිවාස දෙකක් තියෙනවා. නිවාස දෙකක් සමග පොල් සහ රබර් ඉඩමක් සම්බන්ධයෙන් විස්තරාත්මක තොරතුරු. ඉතින් මේක විශේෂත්වය තමයි මේ ඉඩමට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව තියෙනවා. කාපට් පාරකට මුහුණලා තියෙන්නේ. ඒ වගේම තමයි මේක හොඳ view එකක් තියෙනවා. මේක ටිකක් අර කන්දට තියෙන ඉඩමක් හොඳ view එකක් තියෙනවා. ඉතින් කෙනෙක්ට ඇහිලා නිදහසේ ආදායමක් ලබන ගමන් නිදහසේ කාලය ගත කරන්න සුදුසු වටපිටාවක් තියෙනවා. මොකද දැනටමත් අලුත් සාමාන්‍ය පොඩි නිවාසයක් සහ පරණ නිවාසයක් වගේ නිවාස දෙකක් පිහිටලා තියෙනවා. ඉතින් අපි ඉඩම සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරමු. ඊට කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා. තවමත් මහි ප්‍රොපර්ටි YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි අපේ videos ආපු සැනින් දැනගන්න notification bell එකත් click කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. අපි ඉඩම සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරන්න වීඩියෝ එකට යමු. අක්කර පහමාරකින් සමන්විත මෙම ඉඩම පිහිටලා තියෙන්නේ රුවන්වැල්ල නිට්ටඹුව ප්‍රධාන මාර්ගයේ ඉඳන් අතුරු කාපට් පාරක. ඒ අතුරු කාපට් පාරගත් අඩි 15කින් පළලකින් සමන්විත කාපට් පාරක්. ඉතින් එතකොට රුවන්වැල්ල නිට්ටඹුව පාරේ ඉඳන් මේ ඉඩමට කිලෝමීටර 7ක වගේ දුර ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි මේක ප්‍රධාන මාර්ගයක ඇහිලා පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව තියෙන පහසු මාර්ග සහිතව තියෙන්නේ රුවන්වැල්ල නිට්ටඹුව පාරෙන් ඇහිලා ඒ අතුරු කාපට් මාර්ගයව තමයි පහසුවෙන් ප්‍රවේශ වෙන්න පුළුවන්. නැත්තම් අනිත් ඒවත් කාපට් පාරවල් තමයි. ඉතින් ඒ පාරවල් වලුත් අවශ්‍ය කෙනෙක්ට එන්න පුළුවන්. කාර් එකක කිසිම ගැටලුවක් නැතුව ගමන් කිරීමේ හැකියාව තියෙනවා. මේ කොයි පාරකින් ආවත් කාපට් පාරේ තමයි සම්පූර්ණ එන්න තියෙන්නේ. එතකොට මේකට අත්නගල්ල හරහා එන්න පුළුවන් හැකියාව තියෙනවා. අත්නගල්ලෙන් අතුරු කාපට් මාර්ග හරහා එන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි වරකපොළ කරවනැල්ල ප්‍රධාන මාර්ගය කියන්නේ ඔය ගලපිට මඩ කියන ඒරියා එකෙන් ඒ ප්‍රධාන මාර්ගයෙන් මේ ඉඩමට ප්‍රවේශ වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ඕනෑම ප්‍රදේශයක ඒ ප්‍රදේශය අනුව මේ ඉඩමට ප්‍රවේශ වීමේ හැකියාව තියෙනවා. එතකොට මේකට ආසන්නම නගරයේ ප්‍රධාන නගරයක් විදිහට අපිට ගන්න පුළුවන් නිට්ටඹුව නගරය. නිට්ටඹුව නගරයට කිලෝමීටර 16ක වගේ දුර ප්‍රමාණයක් පිහිටලා තියෙනවා. ඒ වගේම තමයි අවිස්සාවේල්ලේ පැත්තේ ඉඳන් එනවනම් කිලෝමීටර් 27ක වගේ දුර ප්‍රමාණයක් පිහිටලා තියෙනවා. ගම්පහ වගේ ප්‍රදේශයක ඉඳන් එනවනම් කිලෝමීටර් 30ක වගේ දුර ප්‍රමාණයක් ඉඩමට පිහිටලා තියෙනවා. කොළඹ වගේ ප්‍රදේශයක ඉඳන් එනවනම් කිලෝමීටර 55ක වගේ දුර ප්‍රමාණයක් ඉඩමට පිහිටලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉඩමට ප්‍රවේශ වෙන මාර්ග පිහිටලා තියෙන්නේ. ඉඩමට ප්‍රවේශ වෙන මාර්ග සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් එහෙම මේ ඉඩමට ඕනෑම වාහනයක් ප්‍රවේශ වීමේ හැකියාව තියෙනවා. ඉඩම ඇතුළටම එන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද අඩි 15ක කාපට් පාරකට මායිම තමයි ඉඩම පිහිටලා තියෙන්නේ. එතකොට රුවන්වැල්ල නිට්ටඹුව පැත්තෙන් ආවත් වරකපොළ කරවනැල්ල පාරෙන් ආවත් අත්තනගල්ල හරහා ආවත් ඕනෑම වාහනයක් ඉඩමට ප්‍රවේශ වීමේ හැකියාව තියෙනවා. ඉඩමේ පිහිටීම සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් මේක පටන් ගැනීමේ ඉඳන් කන්දට තමයි ඉඩම තියෙන්නේ. කියන්නේ මේක සම්පූර්ණ බෑවුම් ඉඩමක්. මේකේ සුළු තැනිතලාවක් කැරෙන්න තැනිතලා පිහිටීමක් මේ ඉඩමේ දකින්න හම්බෙන්නේ නැහැ. පටන් ගැනීමේ ඉඳන් අංශක 10න් 15න් පටන් ගන්න බෑවුම. මේකේ මැද හරිය තමයි ටිකක් බෑවුම තියෙන්නේ. ඒ හරිය සාමාන්‍යයෙන් අංශක 30 35 වගේ තියෙන බෑවුම් තියෙන ඒරියාවක් තියෙනවා. ඊට පස්සේ ආයි ටිකක් උඩහට වෙන්න මුදුනට වගේ යද්දී අහපව් ඒක 20 25 වගේ අඩු වෙනවා. මේ මැද හරිය ටික තමයි ටිකක් තදට බෑවුම තියෙන්නේ. අනිත් එක තමයි මේක ඉඩම උඩට යන්න බැරි කමක් නෑ. යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මම පොඩ්ඩක් මේව කරලා බැලුවා. සමහර වෙලාවට මේක හරියට ප්ලෑන් කරලා පාරක් වගේ ගත්තොත් කන්ද මුදුන්ට පාරක් එහෙම හදා ගැනීමේ හැකියාවක් තියෙනවා. මම අයිතිකරුත් එක්කත් ඒක පොඩ්ඩක් බැලුවා. ඉතින් බලද්දී එහෙම හැකියාවකුත් තියෙනවා. ඒක පොඩ්ඩක් ඇහිල්ලම් බලලා තමයි හරියටම තීරණය කරන්න වෙන්නේ. ඒ වගේම තමයි මේකේ හැබැයි කන්ද මුදුන්ටම යන්න ඕනේ නැහැ. මේකේ හොඳ view එකක් ගන්න. මේකේ පල්ලෙහාටත් ඒ කියන්නේ ඉඩම ඉස්සරහට තියෙන view එක මේක ඉඩමක් තියෙන්නේ ටිකක් එද්දී කාපට් එකේ ටිකක් කන්ද පැත්තට එද්දී තියෙන්නේ. ඉතින් එතකොට කන්ද මුදුනම ඉදිකිරීමක් කරන්න ඕනේ නැහැ. දැන්ට තියෙන ගේ හරියට සංවර්ධනය කරලා ඒකේ පොඩි අඩුපාඩු තියෙනවා. ඉතින් ඒක සංවර්ධනය කළා වුණත් හොඳ ඉස්සරහට කියන්නේ ඉඩමේ මූණතින් ඉස්සරහට හොඳ view එකකුත් තියෙනවා. හොඳ කඩු වලල්ලක් එක්ක හොඳ දර්ශනය වෙන ඒරියා එකක් තියෙනවා. ඉතින් කන්ද මුදුන්ටම යන්න අවශ්‍යතාවයක් නැහැ මේකේ හොඳ view එක ගන්න. ඉඩමේ ගල් පිහිටීම සම්බන්ධයෙන් ගත්තාම මම මේකේ ගල් පිහිටීම් එකක් සම්පූර්ණ ඉඩමට මායින් ඉන්න ලොකු ගලක් තියෙනවා. ඒ ගල ඉඩමට සම්බන්ධයක් නැහැ. ඒක ලොකු ගල් තලාවක්. ඒක ඉඩමෙන් වෙන් වෙලා තියෙන. ඉඩමෙන් අයින් වෙලා තමයි ඒ ගල තියෙන්නේ. ඒක ඉඩමට සම්බන්ධයක් නැහැ. ඒ වගේම තමයි මම ප්‍රධාන ස්ථාන තුනක දැක්ක ගල් පිහිටීම. එකක් තමයි ඉඩම මුදුනට වෙන්න ටිකක් සාමාන්‍යයෙන් ගල් තලාවක් මට්ටමේ සාමාන්‍ය ගලක පිහිටීමක් දැක්කා.
ඒ වගේම තමයි ඉඩමේ පල්ලෙහාටම වෙන්න එක තැනක පොළොව මතු පිට පිහිටි ගලක් දැක්කා. ඒ වගේම ඉඩමේ මැද හරියට වෙන්න පොළොව මතු පිහිටි තව ගලක් ගත්තා. මෙන්න මේ විදිහට තමයි ගල් පිහිටීම තියෙන්නේ. නැතුව හැම තැනම ගල් පිහිටීමක් තිබෙන්නේ නැහැ. ඉතින් අනිත් තැන්වල මම කිව්වා මේක අක්කර 5මාරම වගා කරලා තියෙන්නේ. ඉතින් අනිත් තැන්වල සාමාන්‍ය පරිදි ඉඩම පිහිටීම තමයි තියෙන්නේ. ඉඩම සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් ඉඩමේ ප්‍රමාණය අක්කර 5මාරයි. එතකොට 5මාරෙන් අක්කර 2ක වගේ පොල් වගා කරලා තියෙනවා. අක්කක 3ක වගේ ප්‍රමාණයක රබර් වගා කරලා තියෙනවා. ඊටු අක්කර භාගයක වගේ ඒරියා එකේ තමයි ගෙවල් දෙකයි ඔය ගස් කොළන් එක්ක ඒරියා එක තියෙන්නේ. ඉතින් එතකොට ඉඩමේ පොල් වගාව සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් එහෙම අක්කර 2ක පොල් තියෙනවා. සාමාන්‍යයෙන් පොල් ගෙඩි 1000ක් විතර පොල් මුරයකට කඩා ගන්න පුළුවන් කියලා අයිතිකරු දැනුවත් කරා. ඒකට හේතුව තමයි දැනට ඉන්න අයිතිකරු මේකට හරියට මේ වෙනුවෙන් කාලය වෙන් කරන්න වෙලාවක් නැති ප්‍රශ්නේ හින්දා තමයි ඒ ආදායම අඩු වෙලා තියෙන්නේ. ඉතින් කලින් හොඳ ආදායමක් තිබිලා තියෙනවා. පොල් ගෙඩි 1500 වගේ කඩපු කාලයක් තිබිලා තියෙනවා. දැන් හරියට මේන්ටේන් වෙන්න තින්ද තමයි ඒක අඩු වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි රබර් අක්කර 3ක වගේ පිහිටීමක් තියෙනවා. ඒ රබර් අක්කර 3ක් කලින් හොඳට මේන්ටේන් වෙලා තියෙනවා. අපි ගස් දැක්කාම මේක තේරෙනවා හොඳින් ඒ ටික නඩත්තු කරගෙන ගිහිල්ලා තියෙනවා කියලා. නමුත් දැන් ඉන්න අයිතිකරු අතින් ඒකත් මිස් වෙලා තියෙනවා. කලින් සාමාන්‍යයෙන් දවසකට රබර් ෂීට් 30ක් 35ක් වගේ දාපු එක දැන් එච්චර ප්‍රමාණයක් වැටෙන්නේ නැහැ. සමහරවල් මේ කාලේ නම් රබර් කිරි කැපෙන්නෙම නැති ප්‍රශ්නකුත් මට කිව්වා. ඉතින් ඒ හින්දා තමයි මේක අයිතිකරු විකුණන්නත් තීරණය කරලා තියෙන්නේ. ඉතින් මේක මේ තියෙන භෝග දෙකම සංවර්ධනය කළා මේකෙන් ආදායමක් ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි කෙනෙක්ට නිදහසේ ඇහිලා ඉන්න පුළුවන් වටපිටාවකුත් තියෙන හොඳ වටපිටාවක්. ඉතින් කෙනෙක්ට ඇහිලා නිදහසේ ඉන්නත් පුළුවන් ආදායමක් ලබන ගමන් මේ දෙකම මේ ඉඩම තුල තියෙනවා. එහෙම නැත්නම් දැන් රබර් අනවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ වෙනුවට වෙන ඒ රබර් ටික අයින් කරලා ඉවරලා තේ කුරුඳු ගම්බිරිස් වගේ මොන හරි වෙන භෝගයකට යන්න පුළුවන් හැකියාවත් මේ ඉඩම තුල පිහිටලා තියෙනවා. ඉඩමේ අනිකුත් ගස්වල පිහිටීම ගත්තාම කොස් ගස් කිහිපයක් තියෙනවා. පුවක් පිහිටීම තියෙනවා. ගම්බිරිස් පිහිටීම තියෙනවා. ඒ වගේම තමයි පළතුරු ಜಾති ගත්තාම අඹ, රඹුටන්, දුලියන්, ඒ වගේම නමිනන් මේ දුලියන් ගස් දෙකෙන් නම් දැන්ට දුලියන් මේවා වෙන්නේ නැහැ. අඹ රඹුටන් දෙකෙන් අඹ රඹුටන් වලින් ගෙඩි හැදෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අනිකුත් ගස් වලන් වල පිහිටීම තියෙන්නේ. ඉඩමේ නිවාස දෙක සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් මේකේ අලුත් නිවාසයයි පරණ නිවාසයයි තියෙන්නේ. එතකොට පරණ නිවාසයේ ලොකු නිවාසයක්. හැබැයි පරණයි ඒක ටිකක් අතෑරලා වගේ තියෙන්නේ. මේකේ තමයි කලිනුත් මෙයාගේ සේවකයෝ ඉඳලා තියෙන්නේ. ඉතින් දැන්ට උනත් මේකේ සේවකයෝ නවත්තීමේ හැකියාවක් තියෙනවා. නැත්නම් සංවර්ධනය කරලා වෙන දෙයකට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අලුත් නිවාසයේ තමයි මේකේ කලින් ඕන දැනට ඉන්න අයිතිකරු නම් මේකේ රැඳෙන්නේ නැහැ. කලින් මේකේ ඊට කලින් හිටපු අයිතිකරු ඒ කුඩා ඇනෙක්ස් එකක් වගේ හදලා තියෙනවා. ඒකේ තමයි ඉඳලා තියෙන්නේ. ඒකේ පොඩි සාලයක් තියෙනවා. සාමාන්‍ය මට්ටමේ කාමර දෙකක් තියෙනවා. ඇටච් බාත්රූම් එක තියෙනවා. පොඩි කිචන් ඒරියා එකක් තියෙනවා. ඒ වගේම තමයි ඉස්සරහට වැරන්ඩ එක තියෙනවා. ඉතින් මේකේ අඩුපාඩුවක් විදියට දැක්කේ මේකේ මං හිතන්නේ වහලේ නම් රිපෙයාර් එකක් කරන්න වෙයි. මොකද මං දැක්කා ඉස්සරහා වැරන්ඩ එකේ එහෙම තනින් තන තෙමෙනවා. සිවිලින් එහෙම ටිකක් දිරලා තියෙන්නේ. මොකද උළු වහලයක්. මේක හරියට නඩත්තු වෙලා නැහැ මේ මෑත කාලේ. ඒකින්ද තමයි ඒකේ ඩැමේජ් තියෙන්නේ. ඉතින් එතකොට වහලේ රිපෙයාර් එකක් යන්න වෙයි. සම්පූර්ණ රිපෙයාර් එකක් නෙමෙයි. නමුත් සමහර තැන්වල මම දැක්කා වහලේ පොඩ්ඩක් ගලවලා ඒක රිපෙයාර් කරන්න වෙනවා. ඉඩමේ ජලය සහ විදුලිය සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් දැනට උල්පත් හරහා ජලය ලබා ගන්නවා ඉඩමට. ඉතින් ජලය සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. මොකද ඉඩමේ උඩහට වෙන්න ලින් දෙකක පිහිටීමක් තියෙනවා. ඉතින් ඒ ලින් දෙකෙන් ජලය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක ඉඩම ඇතුළෙමයි තියෙන්නේ. ඒ වගේම තමයි විදුලියත් මේ වෙද්දී ඉඩමට අවශ්‍ය වෙන පරිදි අරගෙන තියෙන්නේ. ඉතින් විදුලිය සම්බන්ධයෙන්ුත් ගැටලුවක් නැහැ. ඉඩමේ මිල සහ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් ඉඩමේ මිල වෙන්නේ ලක්ෂ 250යි මිලියන 25යි. ඉතින් මේ මිල ගණන් සාකච්ඡා කරීමේ හැකියාව තියෙනවා. මේ කියන මිලටම ඉඩම මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. කෙනෙක්ට බලලා සාධාරණ මිලකට ඒ ඉඩම ඔෆර් එකක් දීලා මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අවශ්‍ය සහයෝගය මහී ප්‍රොපර්ටි අපිත් ලබා දෙනවා. මොකද කෙනෙක්ට මේ මිල දැක්කහම හිතෙන්න පුළුවන් මේක ගොඩක් වැඩි මිලක් කියලා. නමුත් ඒ මිලටම ඉඩම් මිලදී ගැනීමක් වෙන්නේ නැහැ. මොකද ඊට වඩා ගොඩක් අඩු වෙනවා. ඉතින් ඊට ඒකයි මම කිව්වේ ඊට අවශ්‍ය සහයෝගය අපි මහී ප්‍රොපර්ටි ලබා දෙන්නම්. මේවා සම්බන්ධයෙන් යම් කිසි දල වටිනාකමක් ගන්නවා නම් ඒක අපෙන් ගන්න පුළුවන්. ඉතින් ඒ සාකච්ඡා කරලා සාධාරණ මිලකට මේක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අයිතිය සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් එහෙම මේක සින්නක් කරොප්පු සහිත ඉඩමක් තනි අයිතිකරුවෙක් යටතේ තියෙන්නේ. ඉතින් ඩොකියුමන්ට් මම බේසික් වශයෙන් බැලුවා ගැටලුවක් නැහැ. නමුත් අතුලාන්තය
ලෝය කෙනෙක් කරා චෙක් කළා මේක නිවැරදි ආකාරයට මිලදී ගන්න කියන ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි මායින් සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. එක පැත්තක් පාරට තියෙන්නේ අනිත් පැති වල මම දැක්කා වැට ගිහිල්ලා තියෙනවා. එක පැත්තක ලොකු ගලක් තියෙන. ඒ ගල ඉඩමට පිහිටීම නැහැ. ඒ ගල එළිය තියෙන්නේ. ඉතින් ඒකින්ද මායින් සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් නැහැ. නමුත් මොනාහරි ගැටලුවක් තිබ්බොත් ඒක අයිතිකරු මැදිහත් වෙලා ඒ මායින් නිරාකරණය කළා තමයි ඉඩම ලබා දෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ඉඩමේ මායින් වල පිහිටීමක් තියෙන්නේ. වීඩියෝ එකේ අවසානයේට යන්න කලින් නැවතත් පුංචි මතක් කිරීමක් තියෙනවා. තවමත් මහේ ප්‍රොපර්ටි YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි අපේ වීඩියෝස් අප්ඩේට් කරගන්න notification bell එකත් click කරලා තියාගන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් මේ වගේම වීඩියෝ එකක් අරගෙන ආයෙත් දවසක එනකන් ගිහිල්ලා නම් හැමෝටම සුබ දවසක් ජය වේවා.